Agak hidup menurut lah. Nanti kalau anak kuliah saja ini. Kau tinggi mana? Hari ini guru mana nak? Oi. Nama ini. Ada ini. Oh, dah kan? Hanya anda bintang. Kali ini ada ni. Oh ini. Suama di mana sarma pun ni. Sari hujan lemah. Ni produk tapi orang dengan dia dia rapi ni gila. Rosni ni? Arti dia ni. Saya pan ni kau orang dia ni. Pan ni kau orang dia. Ni Ibek nana mana? Ibek dia dah ni. Oh sekarang dia. Udah orang dia. Ini loker ada berapa apa? Lokalan pula lokalan dia ni. Mungkin ada ni dia. Ni nego lagi beri no. Nak produk yang hari ni kaman kerana no. Oh kuat dia kan tu, mami kambil komaria bahin ni kira ni. Enak. Saya api tak. Ada. Ani mana pakai. Hari bang jalan ni. Ada ni. Ada ni. Jangan ni. Berarti ni. Ada ni bang. Ada ni dia ni kawa. Kali ni kawa. Ini kira. මේ බඩු ටිකක් ගෙනලා තියෙනවා මම. ඒ ටික දෙන්න ආවේ. පරිස්සම් කරගන්න. මොකද දන්නවද? අර මං බලන්න නැති කරන්නේ. ඒක තමයි මම කියන්නේ. නෑ දැන් මොකද දන්නවද? ඔකේ දෙන්නේ තේ කොට තියෙන්නේ. මේ මම දැන් ඒ දිනාපුරත් අපි කඩගත්තා. බග්ගක් මං නැති කරන්නේ කාටද? නෑ මං කියන්නේ පරිස්සම් කරන්න කියන වරුන්ගේ. ඒක තමයි වැඩි වෙලා තියෙන්නේ. නෑ. කොහමද මේ කාමරේ පුරාගන්න මේක මොනවා කරලාද දැන් යනකම් මම අnder කොහොම කඩාගෙන යන්නේ නෙමෙයි නෑ අතර වෙන කාමරයක් හොයාගන්න තැනක් නැද්ද? ඉන්නේ තියෙනවා එහා පැත්තේ මම යන්නේ නැගන්නේ නෑදී එතෙන්ට? ඉතින් මේ නම් මේ දැටි ගන්නේ බා මාරුයි ඕවප්පා මාර කන්නේ බලන්න හරි මේ අද මම දැන් ඔයාලට ෆෝන් එකක් එම ගෙනල්ලා තියෙන්නේ. කියනද? ඔටි කියමු නේ? දොර ඇරලා. හරි පොඩ්ඩක් එන්නේ සබ්ස්ටේෂන් එක. හරිද? එතකොට පළතුරු දෙන්න කියලා කිව්වා ඔන්න පළතුරුගේ අඹ. ගස් ලැබු. කෙසෙල්. පැණි කොමඩු. දොඩම්. අසමෝදක ෆ්‍රෙෂ් මිල්ක්. බිස්කට්. නෙස්ටමෝල් මේ ලුණු කුඩු එකක් දෙනවා මොකද දන්නවද මේ ඔයාලට කඩල කවුපින් ටිකක් දීලා දෙන්න කියලා කිව්වා කඩල ලුණු කුඩු ගන්න නේ පෙට්ටි තියෙනවා කමන්නේ අපි ඔක්කොම අරන් මේ කඩල මුංගට සීනි තේකොළ නෙස්ටමෝල් මේ දෙක නම් අරන් යන්න මොකද දන්නවද මේ මම කියන්නේ කරන්නේ නැහැ. දිනවයි. ඒක බය වෙන්නත් එපා. මේක දෙනවා රයිස් කුකර් එකක් පොඩි. ඕකට දාලා අංකල් තඹ ගන්න පුළුවන්. මේකයි ලුණු වෙනම ගෙනාවේ තඹ ගන්න ලේසි වෙන්නේ. පොඩි රයිස් කුකර් එකක්. අරුවනවා පරිස්සම් කරගන්න ඕනේ. එතකොට කඩල කවුපි කඩල මුං එක ගෙන්න දැම්ම රැයට කඩල මම ඒක දන්නවා. දන්නවනේ එන්නේ රයිස් කුකරේ දාන විදිහ දන්නවනේ? ඔව්. කියලා දෙන්න මොකද? හරි ඔන්න ඒක. එතකොට මේක තියෙනවා වතුර උණු කරන්න ජොබ්බුවක්. හරි. වාඩු මොහොත ටිකක් කියමු බොන්න පුළුවන්. ඕන් එක. සිම් එක. සිම් එක පුජ්ජනවා.
ඒක ඇක්ටිව් කරලා මේක දාලා මානිතින් නේද පාගෙන් විතර ඇඟවත් හේතුනේ. මම අර අමාරුයි මම ටික හොදලා පොඩ ඇඟ පොඩ ගන්න කියලා හැදෙන්නේ. හොඳ දැන් මේලා අවුවක් තියෙනවා. ඔව් අර අතන්ට ගිහිල්ලා ඒ ළමයි උදව් කරනවා. කවුරු වුණත් අතේ දුරින් තියාගෙන ඉන්න. මොකද වාට නිින්ද ගියාන් පස්සේ වහලා නිදින්නේ. නිදිනකොට වහලා නිදින්නේ. දොර වහනවද? ඔව් ඔව්. ආගමන්නේ අත්තන්ගේ මම ඉවරයි මාත් පුස්සකනේ. තරම් මග්ගියක් ඉන්නේ නෙමෙයි. ඔය අත මොනවද පිච්චිලා කොහේ? අර අත ඔව් පිටිලා. නේ වහලා ගෙනියලා. වාහනයක් ගෙනියන ඒකට මේ පරකඩු ගිහිල්ලා දුකම්පිට මඩගේ ගියා දැන් 10 ටිකේ. මායි කට්ටියයි. මම එනකොට තනියෙන් වාහනේ අරගෙන ආවේ. එහෙම වංගුව වන්නකොට ස්පීකර් එක ගන්න බෑ මොකද දවස් 13කට පස්සේ තීයා. අපුල මෙතනින් කරනවා මෙතනින් කරන්නේ අත් දෙකම කරනවා. ඔක්කොම මේ පිටිලා දෙන්නේ අනේම. ඔක්කොම ඉතින් මලයි කියලා. හරි ෆෝන් එක ඇතුලේ. හරි. මේක චාර්ජර්. කියන්නේ Nokia හොඳ ෆෝන් එකක්. මේ ඔගේ මම කියලා දෙන්න. විස්තර ටික. ඔගේ නම්බර් එක දාලා යන්න. එතකොට තව තියෙනවා. මේ තරංචර් ගේන්න කිව්වම මේ එක්කෙනෙක් කිව්වා. තරංචර් ගිහිල්ලා දෙන්න කියලා. අර ඔයාලට ගොඩක් තියෙනවා කිව්ව හින්දා මම ඉතින් එක සරමක් ගෙනාවා. ඒතකොට ඉතුරු ඔය ඔකත් ඔය අනිත් සරම. මේ මෙතන තියෙන සරම. එතකොට මේකේ අතර කීයක් හරි දෙන එක වටිනවනේ එතකොට මොකක් හරි නේද? මේකත් තියාගන්න. හරි. අනිත් සිරප්පු දෙයක් තියෙනවා. මේක නම් මේ සෙරෙප්පු දෙක අරන් ගිහලා දැන් දවස් 5ක් ඇති. අර අලෙබ්බේ සන්නගේ නම මේ ලයිස්න සෙරෙප්පු දෙක. උත්තර මම පුඩුවක් දෙවිමනේ. ඔතෙන් දැරිලා දාගෙන ඉන්න බලන්න. මේ වටින එක. මේක තමයි ලොකෝටම වටින්නේ. අනේ ඔය වියරන්නේ මම අත ගන්නවා ඉතින්. මේ ෆෑන් එක තරහා යදුවා කොහෙද හිටියේ? මම පොඩ්ඩක් ගියා මේ ගඟට. මටම දෙන්න ඉබ්බ දාලා යන්න. එනකොටත් අරගෙන ගිහින්. අපි උඩුකාරොත් ඇති ඉන්න. සදාගම යන්නේ කොහෙද? මම පොඩ්ඩක් කම්පින්නා පොඩි ඇවිල්ලා ඉන්නේ කියලා ගන්න. Bagini beda. Yනවා. ෆෑන් එක පස්සේ ගන්නනේ. ඔව්. එකයි ආයෙ මොනවද තියෙන්නේ? සබන්. මේකනේ. අනිදියනවා. වතුර ඔක්කොම වතුර කොයිලා. ගත්තේ brush රවුල කපන්න රේසර්. මේ ඔලුවක මොකක්ද ගා ගන්න පුළුවන් මේවා. අයිඩෙක්ස් බම්. ඔව්. ඒක මම කියලා. සබන්. තවරේ එදි දුන්නේ. එදි හොදන කුඩු. එතකොට රෙදි කට්ටියට දෙන්න ඕනේ රෙදි දුන්නම නැති වෙනවනේ. ගියාලා දෙන්නේ නැහැ. හරි. යා දැන් නැන්නේ. එහෙම මනුස්සය ඉන්නවා නේ. රෙදි හොදන්න කියලා අරන් ගිහිල්ලා ගෙනල්ලා දීලා නැහැ. හරිනේ ඔය සෙට් කරලා පෙන්නන්නේ. හා.
මේ කැමරේ මිනිස්සු කැමති නෑ. ඔව් පිළිවෙලට ඉන්න හින්දා. ඒ මිනිස්සුන්ට ඕනේ මිනිස්සුන්ගේ මට ඒ කැමති ඉන්න. ඒක හරි. අතුරු කියන්නේ කියලා දෙන්න මට මේක තමයි මුතුන් පාඩුවට තිබුණේ. දැන් කූල් එකේ හිටියේ. නෑ හැම දෙයක්ම අල්පමනක තියෙනවනේ. කාලා විය සතේ ඉන්නෝනේ. ඒක දැන් දුන්නානේ මම ෆෝන් එක. මොනවද දෙන්නේ? ෆෝන් එක ඒ කියන්නේ මොන හරි එහෙම අඩුපාඩුවක් මොන හරි ඒවා තියෙනවනම් එක්කෝ ඔය මේවා කැඩුනොත් බිඳුනොත් හරි මොන හරි මං එන්නයි. ඒක මොකද කැඩෙන්නේ තින්නේ කාටවත් අල්ලන්නත් දෙන්නේ නෑ මම. මට කෝල් කරන්න මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් ෆෝන් එකේ. තනි පාවිච්චි කරන හැමදේම මම. නම්බරේ දීලාද තියෙන්නේ? ඔව්. ඒ හවුලේ ගන්න මා ගානේ. අද charge එකට ගහන්න පැය 6ක් විතර. හා. කට්ටිය ගොඩක් රටේ ඉඳලා ලංකාවේ ඉඳලා ඔයාලා ආදරේ කට්ටිය මේ කතා කරා. ඔව්. ඔය දන්නවනේ ඔයාලට දැන් කෝල් එකක් ගන්න ඔයාලට කතා කරන්න එහෙම අවශ්‍යතාවයක් තිබුණානේ. ඒකට ඒ හින්දා තමයි ෆෝන් එකකුත් මම කල්පනා කරලා ගෙනල් දුන්නේ. මම දාලා කිව්වා කැමති දෙයක් එයාට අවශ්‍ය දේවල් ගිහිල්ලා දෙන්න කියලා. ඉතින් දැන් මම මේව කරලා තමයි මේ හැමදේම ගෙනාවේ. ඊට අමතරව ඒ සල්ලි වලින් මේ ඉතුරු සල්ලි තියෙනවා. ඒක ඔයාට අතට දෙනවා මම. මම ඕක විශ්වවිද්‍යාලේ ගිහින් තමයි ඒක තියාගන්නේ. මම ඉන්දියා කරන්නේ මම. මේක ගණන් කරන්න. ගණන් කළාම ගන්න. ඒක සූම් කරා. Kira පාලුදා. satu dulu di dinda. අපිට කියන්නේ බණුන් කියන්න තේනවා ගන්න. ඇත්තම මට සාදි තිබුණේ නැහැ බුද්ධනෝ. Hah? මට ආදි තිබුණේ නැහැ. අද මයික් එක උඩ පුරාණ මට හොයලා දෙන්න කියලා. Hah. Sali parisan කරගන්න කියන්නේ ගෙන්න ගන්නත් මම ඔද්දනාඩකට ගිහින් පොඩක් අපිට උන්දගෙන අද මේ ටික අපුල මේ දෙක විතර ඇදින්නේ. ඔව්. ඒක කොහොමද පිටියුණා වානවා. නැත්නම් අත පොඩ්ඩ බැලනකොට අල්ලනවා. මේක එහෙම සස්ටේෂන් එක වටිනවා ගොඩක්. මම දන්නවා. පරිස්සම් ආව දන්නවනේ. කප් එකකුත් තියෙනවා. මේ තේ බොණ්ඩ එක මග් එක. මග් එක. ඒකට ෆ්‍රී හම්බුනා. මේකෙන් මම අම්මට මේ කිරියා මට ගිහින් දුන්න එකක් මේ ඒ වුණාට ඕක හම්බුනා. මේ අලුත් මේ එක ආ. හොඳයිනේ ඒක හදාගෙන දීවැකනේ. මේක මේක අඬ කළා. මේක තමයි පාවිච්චි කළේ. ඔව්. ඔව්. දැන් හරි ලස්සන එකක් තියෙනවා. ඔව් මේ මම යා දුන්නේ. එකක් අරන් ආවා. සරම හොදලාගෙන ඒක කවුද? යා තමයි මට අනිවාර්ය කරන්න. මං එන්න ගිහින්. හා. ඔය වැඩි තනින් ඉන්නේ නෑ තමයි. එහෙනම්. ඔය නා පියන්නේ කැම්බි ගේනවා පුනම. තුතකේ. සිය ගාවට පොඩ්ඩක් යන්න සිය ආසදිනේ. ළමයි නේද? මම ගාව හිටියා මනුපුරාලා. මනුපුරාලා කෙනෙක් මිනිපිරින් දෙන්නේ නෑ. අවුලන්නේ කවුරුත්. අපි කොහොමද පොඩිය සාදෙන්නේ? ඔයා මාමා අපි මේ පිට කට්ටිය කියන නෝ ඔයාගේ පුතා කෙනෙක් කියලා හිතන්න ඔයාලගේ මුණුපුරු කියලා හිතන්න හරි. 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 සංකත. සියා. කවුද? පුතා. චූටි පුතා. ආයේ මහත්තයා කියන්න එපා හරි. නෑ. හයි. එහෙනම් මේ අපි යන්නන්නේ ඈ මේ ටික මේ අහුල්ලා දෙලා අපි යමුනේ මම ඉන්දියාවේ අවුල් කරනවා. මම දැන් ගිහලා පොඩ්ඩක් අතට හොදලා මේ ආවෝදේක ආරේ ගන්නවා ඒක මෙහෙන් ගලවන්න. නැත්නම් ඒකට කරන්නේ. ඔව් ඒක තමයි. මේ ආපත් ගෙනින් ඉන්නේ කඩිප්පම් කියන්නේ පහක් තියෙනවා. මොනවද? හරියට වෙනවා කෙනෙක් පුතක නෑනවා. ඒකයි කරන්නේ. හරි. එහෙනම් මේ යන ගමන් මම නිදිනම් පොඩ්ඩක් දාන කෙනෙක් අත ගන්න අරගත්ත ගියා. ඔව් ඒක තමයි.
දොර වහගෙන ඉන්න ඉන්නලා. දැන් එක තියෙනවනේ. ආ. අන්දිනේ දොර වහගෙන හැබැයි දැන් අර වෙන තැනක් අර තියනවා කිව්වේ ඔව්, ඒ ඒක තැනක් ඒ තර පොඩ්ඩක් බලලා මට කියන්නකෝ. කොහොම හරි ඒක ගන්න ඕනේ. අපි ගමු එහෙම. මේ එතකොට මොනවා හරි අඩුපාඩුවක් මොකක් හරිම දෙයක් තියෙනවා නම් කාටවත් කතා කරන්න වෙයි මට කතා කරන්න. ඉස්පිරිතාලෙට එහෙම යන්න ඕන නැතුව ඒක කතා කරන්න. හරි. එතකොට මම මොකක් හරි හැමෙම ගන්න. එතකොට කැම ගන්න තැනක් තියෙනවද? කෑම ගන්න මම කිරෝලේ හට්ටකින්. හා. මේ උදේට නාප් කෑම බරු ගන්න ඈ. දවල්ට කන්න වහලා දීලා. අයියේ. ඒ උදේට උදේට මේ ඔයාලා මෙහෙම දෙයක් අපි කරොත් මේ ඒ එතෙන්ට කෑම වලට සල්ලි බැන්දොත් තුන් වේල ගන්න පුළුවන්ද? ඒක මෙහෙමයි නොගන්න දවස් කල්දගෙන පානි. මේ දැන් ඔය දෙන්න ඔය මම රෝලෙන් පුළුවන්. මෙහෙමයි අර එතකොට අර ඉස්පිරිතාලේ අර මෙහි ඉන්න දවස් වලට කැම ගන්න නෑනේ. එතකොට ඒක පාඩු. නෑ එහෙම දිරන් ගන්න ඕනේ නෑ. ආ. ගන්න ඈ එන අපි යන්න. සාදු කියන්නේ. මුසන්නයි පතින්නයි පිටයි. සාදු සාදු එහෙනම් අපි ගිහින් එන්න. ආ හරි. 100ට සාදු කිව්වද?